සුළු දෙයක් තියෙන ප්‍රීමියර් ප්‍රෝ ඇතුලේ ඔයා 3D effect එක use කරාම flip ඔය rotate කරගන්න. ඔයා ඉස්සලාම යන්න ඕනේ effects panel එකට. effects panel එකට ගිහලා basic 3D කියලා search කරගන්න ඕනේ. capital දාලා තියෙන capital අයින් කරාම search කරමු basic 3D. basic 3D කියලා search කරාම ඔයාලට perspective කියන tab එක එනවා basic 3D කියලා effect එක. මේක ඇදලා දාගන්න ඕනේ මේ වීඩියෝ උඩට. ඊට පස්සේ ඔයා දාගන්න තියෙන effect එක ඔයා යන effects controller එකට ගිහලා මේ clip එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් basic 3D කියන effect එක වැටලා තියෙනවා. මෙතන තියෙනවා swivel tilt කියලා දෙයක්. මේකේ අපි 180 දැම්මොත් ඔයාලට පේනවා මේක අනිත් පැත්තට flip වෙනවා. tilt එක 180ක් දැම්මොත් මේක අනිත් පැත්ත ගහනවා. ඔයාලට මේක ආයෙ බිඳුව දාගන්න පුළුවන්. තව එකක් තියෙනවා 180 ඉද්දි මේ දෙක ගියා නම් ආයෙ reset වෙනවා ඒ values ටික. මේ swivel එකෙන් තමයි ඔයාලට පේන්නේ මේ පැත්තට basic 3D විදියට effect එක ගන්න. ඔයාලා ඊට පස්සේ උඩ පල්ලෙහා කරන්න ඕන නම් තව ටිකක් මේ tilt එකෙන් තමයි මෙහෙම කරගන්නේ. ඒක ඔයාලට ඕන විදියට 3D එක හදාගන්න පුළුවන්. කොහොමද තමයි basic 3D effect එක use කරලා flip නැත්නම් rotate කරගන්න ඕනම වීඩියෝ එකක් නැත්නම් ෆොටෝ එකක්. ඔයා මොකක්ද එක්ම එක නැත්නම් අපි subscribe දාලා support එක දෙන්න. ජය වේවා.